අපි ආවා. කොහෙටද? ලංකාවේ තියෙන ලොකුම Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මේ අපේ ජැෆ්නා vlog එකේ තවත් කොටසක්. මේක ඩෙල්ෆ් දූපතට තමයි අපි මේ යන්නේ. ලංකාවේ එහෙම නැත්නම් ලංකාවේ විශාලතම දූපත විදිහට තමයි මේ ඩෙල්ෆ් දූපත හඳුන්වන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි මේකට ගියේ සහ මොකද වෙන්නේ කියලා. ඔයාලට කලින් vlog එකේ මම නාගදීප රජමහා විහාරස්ථානය වන්දනා කරන vlog එක අරන් ආවා. එතනින් පස්සේ අපි ආපහු අපේ නාගරාණී බෝට් එකට නැගලා මේ පිටත් වුණේ ඩෙල්ෆ් දූපත වෙත. මතකද මං ඔයාලට කිව්වා මම ඇතුලේ ඉඳගෙන ගියාට පස්සේ ටිකෙන් ටික එළියට පැන්නම් කියලා. ඉතින් මෙන්න මේ නිසා මම මුලින්ම ඔන්න ඔය විදිහට එළිය අයිනෙන් ගියා. පස්සේ මං ඉස්සරහට ගියා. අම්ම තමයි වීඩියෝ ක්ලිප් එක අරන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම ඔය එළිය ඉස්සරහ බෝට් එකේ ඉස්සරහ ටිකේ හිටගෙන යන වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. බොහොම අමාරුවෙන් මම අපේ අම්මවයි නැන්දවයි ඉස්සරහට ගත්තා. අනිත් නඩේම ඉන්නේ ඇතුලේ. අපි ඔය චුට්ටක් එළියටලා හිටියා. ඉතින් මේ එළිය යනකොට එතනට පොඩක් අවුවයි ඔය වටපිටාව පේන විදිහ. අර කලින් හිටපු කෙනාම ඉන්නවා අපේ නඩේලි ඉස්සෙල්ලත් ගියේ. පස්සේ මමත් ගියා. ඉතින් ඔය විදිහට තමයි අපේ බෝට් එකේ අපි මේ දැන් ඩෙල්ෆ් දූපතට එහෙම නැත්නම් ලංකාවේ විශාලතම දූපතට යන්නේ. මේ බෝට් එකේ පහළ තව කට්ටියකට ඉන්න පුළුවන්. ඒත් කවුරුත් ඒ කියන්නේ අපි බෝට් එක ගත්තේ අපිටනේ. ඒ නිසා පල්ලෙහා කවුරුත්ම තිබ්බේ නැහැ. එතනින් පහළත් කට්ටියට ඉන්න පුළුවන්. මම ඔය යන ගමන් චුට්ටක් පහළට බහලා බැලුවා. ඊට පස්සේ ඔන්න නැන්දලා දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිත් හිටියා ඉස්සරහට. ඉතින් එහෙම තමයි. අපිට කොමාරි පැය 1:00ක වගේ කාල සීමාවක් ඇතුළත ඩෙල්ෆ් දූපත කරා ළඟා වෙන්න පුළුවන් වුණා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩෙල්ෆ් දූපතට. දැන් අපි බස් එකක් ගත්ත. දැන් හැමෝම ලෑස්ති වෙලා යන්න තමයි හදන්නේ. බලමු ගිහින්. ලස්සන තැන් ගොඩක් තියෙනවලු. ගිහින් බලමු. ඒ දූපතට ගියාට පස්සේ ළමයි අපි වාහනයක් එතනින් ගන්න ඕනේ. මේ අපේ අම්මා එතන තිබ්බ කෝමාරිකා බීම එකක් අරගෙන තිබ්බා. හරිම රහයි. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට බස් එකක් හය කරගෙන පුංචි බස් එකකට වෑන් එකක්ද මන්දා හය කරගෙන අපි මේ යන්නේ ඩෙල්ෆ් දූපතේ තියෙන සුවිශේෂී ස්ථාන ටික නරඹන්න. ඉතින් මෙහෙම යනකොට අපිට ඒගොල්ලෝ ටැමිල් කෙනෙක් තමයි හිටියේ. උනාට ලස්සන සෝන්ග්ස් ටිකක් දාලා තිබ්බා. අපි ඉතින් ඒ ටිකට සිම්කී කිය නටනට ගියා. හරි අපි මුලින්ම දැක්කේ මෙන්න මේ නුග වෘක්ෂය. මේ නුග වෘක්ෂයේ විශේෂත්වය තමයි මව් ශාකය හොයාගන්න ඉතාම අසීරුයි. ඒ තරමටම මේකේ මුල් ඇදලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ වෘක්ෂයේ විශේෂත්වය. ඊළඟට ඔයාලට ඔය ඈතින් මුලින්ම පේන්නේ බ්‍රිතාන්‍යයන්ගේ උසාවි සංකීර්ණය කියලා තමයි ඔය ස්ථානයට කියන්නේ. ඒ බව සහතික වෙන සාක්ෂියක් ඔය උතන ඇතුළ වෙන තැන ඔය දොර උඩ ගහලා තියෙනවා. 1905 කියලා දාලා ඒගොල්ලෝගේ ලාංඡනේ. මට ඒක ගන්න බැරි වුණා. ඒක එතන දාලා තියෙන එකෙන් අපිට පැහැදිලි වෙනවා, ස්ථීර වෙනවා බ්‍රිතාන්‍ය සමයේ තිබ්බ එකක් කියන එක. ඊළඟට අපි මේ යන්නේ මේ ඔයාලා දැන් දකින්නේ පරවි කූඩුව කියන ස්ථානය. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති ඉස්සර sannivedanaya කරලා තියෙන්නේ කාලේ ලන්දේසි කාලෙදී පණිවිඩ හුවමාරුව කිරීම සඳහා පරවියන් යොදාගෙන තිබුණා. ඉතින් ඒ සඳහා තමයි ඒ පරවියන් රැඳවාගෙන හිටියේ යන්නේ ඒ පරවි කූඩුව. ඊළඟට ඔයාලට මේ පේනවා ඇති මේ තාප්ප හදලා තියෙන විදිහ, බැමි හදලා තියෙන විදිහ ඉතා විශේෂයි. ඊළඟට තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ බැමි විශේෂයන් සියල්ලම හදලා තියෙන්නේ මේගොල්ලෝ මේ කොරල් පළ වලින්. කොරල් පළ එකතු කරලා
ඒ කොරල් පර ආධාරයෙන් හැදපු ආධාරක බැමි විතරයි මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ. මේකත් ලන්දේසි පාලනයේ සමයේ ඒගොල්ලෝ විසින් කරපු දේවල් කියලා තමයි කියන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ ලන්දේසි යුගයේ පැරණි රෝහල. මෙය එකල රෝහලක් ලෙසින්ද පසු කාලීනව බ්‍රිතාන්‍ය යුගයේදී දූපතෙහි පරිපාලන මධ්‍යස්ථානයක් විදිහටත් පාලනය ගෙන යන මධ්‍යස්ථානය ලෙස භාවිතා කරලා තියෙනවා. ඔයාලට මතක ඇති කලින් සඳහන් කළා වගේම මේ දූපත පුරාවටම තියෙන හැම බැමි ආධාරක බැමි හැම දෙයක්ම හදලා තියෙන මේ කොරල් පර වලින්. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ වෙහෙරක් තිබ්බයි කියලා සාක්ෂි හම්බ වෙන ස්ථානයකට. මෙතන තමයි මේකෙන් ඔයාලට පේනවා වෙහෙර වහන්සේ කෙනෙක්ගේ වෙහෙරක නටබුන් එහෙම නැත්නම් නෂ්ටාවශේෂ ඉතුරු වෙලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දූපත පුරාවටම බෞද්ධ ආගමික මුහුණුවරක් තිබුණයි කියන්න සාක්ෂි හමු වෙලා තියෙන එකම සාධකය මෙන්න මේක කියලා තමයි පිළිගන්නේ. ඔයාලට තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි පෙන්වන්න මේ ශාක කෝමාරිකා ශාක පතොක් වැනි ශුෂ්ක කලාපී ශාක වැඩි වශයෙන් මෙහි දක්නට ලැබෙනවා. මේ තියෙන ඊළඟට අපි බලන්න ගියපු සුවිශේෂී ස්ථානයක් ආදන්ගේ පිය සටහන් කියලා තමයි කියන්නේ. සමහර අය මෙතෙන්ට හනුමන්ගේ පිය සටහන් කියලාත් කියනවා. එක එක විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. අස්වගාල කියලා තමයි මේ කියන්නේ. අපි දැන් යන්නේ අස්වගාල බලන්න. ගිහින් බලමු කොහොමද කියලා. මෙන්න මේක තමයි පරණ අශ්වගාල කියලා සඳහන් කරන්නේ. දැන් නම් මේවා මේ මිනිස්සු එක දේවල් ඇඳලා කරලා විනාශ කරලා තියෙන්නේ. නමුත් ඒ කාල සීමාවේදී මෙන්න මේක තමයි අශ්වගාල විදිහට සලකන්නේ. මේ තියෙන්නේ ගල් කණු තියෙනවා. මේවත් ඔක්කොම හදලා තියෙන්නේ මොනවද ඒවට කියන්නේ මේ කොරල් පරවල ගල් ආධාරයෙන් තමයි මේ සියලුම නිර්මාණ කරලා තියෙන්නේ. සඳ සලුව විලස දැසුම සලසල තාලෙට රංගනා වතලෙලෙන දිලෙන හැඩනි තඹ සලන රණ තිස නලියන වැයිඟි කොමල දුටු. ඔයාලට පේනවා ඇති මේ ඊළඟට ඉන්නේ කැලෑ අශ්වයින්. මේගොල්ලොත් බලන්න පුළුවන් අපි බැස්සේ නැහැ. මේ අපි ඊළඟට බලපු සුවිශේෂී ස්ථානයක්. මේකට කියන්නේ බයෝබබ් ට්‍රී කියලා තමයි මම හිතන්නේ. බයෝබබ් ට්‍රී කියලා තමයි මේකේ නම හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ශාකය අප්‍රිකානු ශාකයක් කියලා තමයි කියන්නේ. ලන්දේසි යුගයේ අරාබේ ජාතිකයන් වෙළඳාමේ ආපු කාලෙදී ඔවුන් විසින් රෝපණය කළා කියලා තමයි මේ ශාකය හඳුන්වන්නේ. මේක ඇතුලේ විශාල බෙනයක් තියෙනවා. ඉතින් මේ බෙනේ ඇතුළට යන්න පුළුවන්. ඒක ඇතුලේ මං හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව 6-7 දෙනෙක්ට 8 දෙනෙක්ට 9 දෙනෙක්ට විතර වගේ වුණත් ඉන්න පුළුවන්. මේ අවසාන වශයෙන් ඔයාලා දකින්නේ growing plant එහෙම නැත්නම් පැලවෙන ශාකය. ඉතින් මේක පැලවෙනවා. ඒ කියන්නේ දිගින් දිගට වැඩෙන ශාකයක් කියලා තමයි ඒ බැතිමතුන් විශ්වාස කරන්නේ. ඉතින් තව ඔයාලට කියන්න බැරි වුණු කරුණු ටිකක් මම කියන්නම්. මේ දූපතේ රෝහලක් තියෙනවා, තැපැල් කාර්යාලයක් තියෙනවා, ලංකා බැංකුවක් තියෙනවා, ප්‍රාදේශීය සභාවක් තියෙනවා. ඒ වගේම නවාතැන් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම විල් දෙකක් මේ දූපතේ තියෙනවා. සාමාන්‍ය පරිදි මිනිසුන් මෙහි ජනාවාස කරගෙන ජීවත් වෙනවා. දැන් නම් හැක් වෙලා ඉන්න ඔයාලට පේනවා ඉතින් මුන් දැක්කම එපා වෙලා තියෙන මහන්සි වෙලා. අපිට උනේ ඉතුරු තව ගොඩාක් දේවල් බලන්න තිබුණා. ක්වීන්ස් ටවර් ඒ වගේ දේවල් බලන්න බැරි වුණා. මොකද අපේ වාහනේ පැච් එකක් ගියා. ඊට පස්සේ ලොකු වෙලාවක් ගියා ඒක හදාගන්න. ඊට පස්සේ අපිට බලන්න වෙලාව මදි වෙලා අපිට බැරි වුණා. ඉතින් ඊළඟ කාරණේ තමයි අපි මේ බෝට් එකේ එනකොට අපි හවස් වෙලානේ හොඳට මේ ආවේ. ඉතින් එනකොට රැල්ල එන්නේ
අපේ පැත්තට අපි යන්න ඕනේ රැල්ල එන පැත්තට. ඉතින් එතකොට ලොකු ෆයිට් එකක් තිබ්බා. ඉතින් බෝට් එක උඩ පහළ යනවා වේගෙන්. අපි හයියෙන් ආවත් එක්ක මොකද රෑ වෙනකොට අර වඩදිය බාදිය ප්‍රශ්නේ නිසා මේ රැල්ල වැඩි හුලං වැඩි. හරිම අමාරුවෙන් තමයි ඒ වෙලාවේ අපි ආපහු ආවේ. ඉතින් අපේ කට්ටිය නම් චුට්ටක් බය වෙලත් හිටියා. හැබැයි මාරු. ඊට පස්සේ අපි ආපහු නැවතිලා හිටපු තැනට රෙස්ට් හවුස් එකට ආවට පස්සේ ඔන්නම තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ channel එක subscribe කරන්න. bye